හලෝ කොහමද ඔයගොල්ලෝ? ඉතින් ඔන්න අදත් ඔයගොල්ලන්ට AirDrop එකක අප්ඩේට් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් තියෙනවා. ඉතින් මේක NISA AirDrop එක ගැන අප්ඩේට් එකක්. ඔයගොල්ලන්ට දැන් මෙන්න මේ සයිට් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට මේක වැඩ කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේකේ ෆර්ස්ට් ටයිම් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයගොල්ලෝගේ මෙතන wallet ඔයගොල්ලන්ට කනෙක්ට් කරගන්න තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන wallet කනෙක්ට් කරගන්න ඔප්ෂන් එකේ මෙන්න මේ විදිහට NISA chain wallet එකයි ඒ වගේම EVM wallet එකයි දෙකක් ඔයගොල්ලන්ට කනෙක්ට් කරගන්න තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ NISA chain එකට මෙන්න මේ Keplr wallet එක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ Leap wallet එක යූස් කරන්න පුළුවන්. Leap wallet එක යූස් කරනවා නම් ඔයගොල්ලන්ට note run කරනකොටත් මේක වැදගත් වෙයි. ඔයගොල්ලන්ට කැමති එකක් යූස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට EVM එකට MetaMask එහෙම නැත්නම් වෙන wallet එකක් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. Ruby වගේ wallet එකක් කනෙක්ට් කරලා මේකට යූස් කරගන්න පුළුවන්. හරි. එතකොට ඔයගොල්ලන්ට මේක මම අපේ Telegram channel එකේ දාලා තියෙනවා මේකේ post එක. ඔයගොල්ලන්ට ගිහිල්ලා මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මම ගොඩ කාලෙකට කලින් මේක දැම්මේ. එතකොට මේ AirDrop එක ගැන මුල්ම අප්ඩේට් එක දැම්මේ. එතකොට අලුත් අප්ඩේට් මේ ළඟදී දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන අදාළ link එක තියෙනවා. ඔයගොල්ලන්ට ඒක access කරන්න පුළුවන්. ඒ වගේම මේ website එක access කරන්න ඔයගොල්ලන්ට invite code අවශ්‍ය වෙනවා. ඔයගොල්ලන්ට මේ code මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දාලා තියෙනවා. ඒවා වැඩ කරන්නේ නැත්නම් සමහර වෙලාවට මම ඔයගොල්ලන්ට අප්ඩේට් කරලා තියන්නම්. ඒ වගේම ඔයගොල්ලෝ මේක register වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ code එකත් මේකට දාලා තියන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මම තව මේකට අදාළ link එහෙම මෙතනින් දාලා තියෙනවා. සහ code ටික එහෙම refer code එකත් එක්කම link එක මේ විදිහට අප්ඩේට් කරලා තියෙනවා. ඒවත් ඔයගොල්ලෝ use කරගන්න මෙතන register වෙද්දී. හරි. ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේව කනෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් reward කියලා option එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතනින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට XP earn කරගන්න පුළුවන්. මෙන්න මේ task ටික ඔයගොල්ලන්ට complete කරලා ඔයගොල්ලන්ට මේව earn කරගන්න පුළුවන්. එතකොට මේ task විශේෂයෙන් දෙයක් නැහැ ඔයගොල්ලන්ට complete කරගන්න. ඔයගොල්ලන්ට ලේසියෙන්ම මේව complete කරගන්න පුළුවන්. එතකොට මෙතන තව option එකක් තියෙනවා. මෙන්න මේ option එකේ තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ referral link එක යාළුවන්ට share කරලා ඔයගොල්ලන්ගේ access එක කියන්නේ යාළුවන්ට දීලා ඔයගොල්ලන්ට මෙතන උත් earn කරගන්න පුළුවන්. එතකොට තවත් කවුරු හරි ඔයගොල්ලෝ මේකට access ගන්න නම් අනිවාර්යයෙන්ම refer link එකකින් යන්න ඕන. එතකොට ඔයගොල්ලන්ගේ මේ refer එක share කරන්න පුළුවන් වෙන්නේ උපරිම 3 දිනකට විතරයි. ඔයගොල්ලන්ට මේ තියෙන්නේ මගේ code ටික ඔයගොල්ලන්ට මම ඒවා link විදිහට දාලා තියෙනවා අපේ Telegram එකේ. ඒවා use කරගන්න පුළුවන් මේකට join වෙද්දී. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ වෙන්න මෙතන NISA first කියලා option තියෙනවා ඔයගොල්ලන්ට. මේකට ගිහිල්ලා ඔයගොල්ලොන්ගේ NISA සහ ඒ වගේම USDN කියන token මෙන්න මේකෙන් claim කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතනින් request කරන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ wallet connect කරාම ඔටෝම මෙතනට address එක වැටලා තියෙනවා. හරි මම මේ විදිහට මෙතන request කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් NISA 10ක් හම්බුනා කියලා මෙතන උඩින් පෙන්නනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන මේකේ balance එකත් request කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ balance එක මෙතන වැඩි වෙනවා. සහ උඩින් පෙන්නනවා. හරි ඔයගොල්ලෝ මෙන්න මෙතන ඔයගොල්ලෝගේ social media ටික link කරාම ඔයගොල්ලන්ට reward එක දෙගුණයක් වෙනකම් මේක වැඩි කරගන්න පුළුවන් මේ claim කරන reward එක. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඊළඟ පාර්ට් claim කරන්න පුළුවන් වෙන වේලාව මෙන්න මෙතනින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. සාමාන්‍ය 27 27ට ඔයගොල්ලන්ට මේක claim කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් 27 27ට මේක claim කරගන්න පුළුවන්. හරි. ඒකේ වැඩ ටික ඉවරයි. ඔයගොල්ලෝ මේකේ තියෙන වැඩ ටික බලන්න. ඒ වගේම යාළුවගේ Discord වලට join වෙලා තියාගන්න. ඒකේ දාන ටාක්ස් අනුමත කරන්න. ඒ ටිකේට participate කරන්න පුළුවන්. තව ඔයගොල්ලන්ට event තිබ්බොත් ඒ වගේ update දානවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම දාලා තියෙනවා මෙන්න මේ වගේ link එකක්. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේකට ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේක access කරලා ඔයගොල්ලන්ගේ node එක run කරගන්න. node run කරන අයට හැමෝටම මේක run කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ node run කරනවා නම් VPS එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ මේක run කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් digital ocean එකේ free account එකක් හදලා ඔයගොල්ලෝගේ bank card එක add කරලා ඔයගොල්ලන්ට මේක ලේසියෙන්ම $200ක් free හම්බ වෙනවා මේකෙන්. එතකොට ඒක හරහා ඔයගොල්ලන්ට මේ විදිහට $200ක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒක හරහා ඔයගොල්ලන්ට පුළුවන් මේ VPS එක access කරන්න. හරි ඔයගොල්ලෝ first user කෙනෙක් නම් මෙන්න මෙතන දාලා තියෙනවා ඔයගොල්ලන්ට මෙතන install URL කීපයක්. එතකොට ඔයගොල්ලෝගේ VPS එකට log වෙලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට log වෙන්න පුළුවන්. මෙන්න මේක හරහා එතකොට terminals එක හරහා ඔයගොල්ලන්ට ඒක මම කියලා දෙන්නේ කොහොමද log වෙන්නේ කියලා. ඔයගොල්ලෝ ඒක දන්නවා ඇති කියලා මම හිතනවා. එතකොට මේකේ IP address එක දාලා username password දාලා ඔයගොල්ලන්ට login වෙන්න තියෙන්නේ. ඒක හරහා login වෙන්න. සාමාන්‍යයෙන් normal user කෙනෙක්ගේ username එක තමයි root කියන එක දාලා digital ocean එකේ නම් ඔයාලා දුන්න password එක දාලා login වෙන්න තියෙන්නේ. අපි ඒක දාලා තමයි login වෙන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන install කියන එකේ මෙන්න මේ URL එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එකක් පෙන්නයි. ඒකේ ඔයගොල්ලන්ට මෙන්න මේවා ටික install කරගන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ Ubuntu කියන එක තමයි use කරන්නේ. ඒකට යන්න කලින් මම ඔයගොල්ලන්ට digital ocean එකට ගිහිල්ලා මෙතන droplet වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නනවා ඔයගොල්ලෝ මොනවද ගන්න ඕන කියලා. එතකොට ඔයගොල්ලන්ට මෙතන region එක තෝරලා ඔයගොල්ලන්ට කැමති එකක් ගන්න පුළුවන්. මම සිංගප්පූර් කියන එක දාගන්නවා. ඊට පස්සේ Ubuntu කියන එක දාගන්න. ඒකේ
මේ LTS version එක දාගන්න 24.04 ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බේසික් යටතේ තියෙනවා මෙන්න මේ ඔප්ෂන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඔප්ෂන් මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයගොල්ලන්ට මේක ගන්නත් පුළුවන් ඊට පස්සේ නැත්තම් මෙතනින් ඔයගොල්ලන්ට මේවා ගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට මේක සාමාන්‍ය මෙන්න මේක හෝ නැත්තම් Intel වල මෙන්න මේක හොයාගන්න සාමාන්‍ය මේක ගන්න ඕන හොඳයි මොකද මේකේ CPU 4ක් තියෙනවා 8GB RAM මේකේ CPU දෙකයි තියෙන්නේ හරි මේක අරගෙන ඔයගොල්ලන්ට ඊට පස්සේ පල්ලෙහාට ගියාම මෙන්න මෙතන පාස්වර්ඩ් කියන එක දීලා මෙතන පාස්වර්ඩ් එකක් දෙන්න මේ පාස්වර්ඩ් එක තමයි ටර්මිනස් එකට දෙන්න ඕන දීලා ඔයගොල්ලන්ට මෙතන කැමති නම දීලා ඔයගොල්ලන්ට මෙතන ක්‍රියේට් දෙන්න පුළුවන් හරි දැන් මම මෙන්න මේවා ටික මෙතනින් එකින් එක කොපි කරගන්නවා කොපි කරලා ඊට පස්සේ මෙන්න මේකට මේ විදිහට දෙනවා හරි ඊට පස්සේ දෙවෙනි එකත් ඔයගොල්ලෝ මේ විදිහට මෙතනට දීලා මේ විදිහට වැඩ ටික කරගෙන යන්න මේ විදිහට ඔක්කොම ටික මෙතනට එනකන් දෙන්න ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ Ubuntu කියන එකේ විතරක් දෙන්න සමහර ඒවා තියෙනවා මේ Mac OS කියලා දෙනවා ඒවා දෙන්න යන්න එපා Windows කියලා දෙනවා ඒවා දෙන්න යන්න එපා ඔයගොල්ලන්ට අදාළ OS එකේ විතරක් තියෙන ඒවා දෙන්න හරි මම වෙලා යන හින්දා මේ ටික ඔක්කොම මම ඉක්මනින් දෙනවා හරි ඊට පස්සේ මේක දෙනවා හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් අහනවා yes ද no ද කියලා ඔයගොල්ලෝ capital Y type කරලා මෙතනින් enter කරන්න හරි මේකේ Mac OS Windows එක මේක අවශ්‍ය නැහැ ඊට පස්සේ මේ CURL කියන එක ඔයගොල්ලෝ මේ විදිහට මෙතනින් install කරගන්න හරි ඊට පස්සේ මෙතන ඊළඟ එක ඔයගොල්ලෝ දෙන්න එපා ඒක Mac OS තියෙන ඊළඟ එකේ Windows තියෙන්නේ Ubuntu කියන එකේ විතරක් දෙන්න හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ ටික ඔයගොල්ලෝ install කරලා තියෙන්නේ හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් version එක මෙතනින් check කරගන්න පුළුවන් මේක enter කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ ආයෙ මෙන්න මේ site එකට ගිහලා ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙන code එක මේ විදිහට copy කරගන්න ඔයගොල්ලෝ මේක copy කරලා ඊට පස්සේ මෙන්න මේ terminus එකට දීලා enter කරන්න හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේක run වෙනවා බලා ගන්න පුළුවන් හරි මේකට ඔයගොල්ලන්ට ටික වෙලාවක් යයි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තව විශේෂයෙන් අවශ්‍ය කරන account එකක් තමයි මෙන්න මේ Hugging Face user account එක ඔයගොල්ලන්ට මෙන්න මේකට ගිහිල්ලා මේක හදා ගන්න පුළුවන් හරි ඔයගොල්ලන්ට මේ හදන විදිය තියෙනවා එතකොට මෙන්න මේ token access එක ගන්න විදියත් මෙතන දාලා තියෙනවා ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට මේක ගන්න තියෙන්නේ එතකොට මේකේ තියෙනවා මෙන්න මේ විදිහට token එකක් අන්න ඒක ඔයගොල්ලෝ copy කරගන්න ඕන ඒක එකපාරයි ඔයගොල්ලන්ට copy කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයෙ ඒක copy කරගන්න බෑ ඒක නිසා ඒක අරන් තියාගන්න මතක යතු හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එයි සමහර විට මෙතන error එකක් එහෙම ආවොත් ඔයගොල්ලන්ට මෙතන පල්ලෙහා තියෙන option use කරන්න පුළුවන් manually මේක මෙන්න මේ විදිහට use කරන්න කියලා මෙතන දාලා තියෙනවා මම මේ ටික copy කරලා ඒක install කරගන්නවා මෙන්න මේ විදිහට මේක manually install කරගන්න ඕගොල්ලෝ බලාගන්න පුළුවන් ඒක install වෙනවා හරි ඕගොල්ලෝ මෙතන Hugging Face එකේ ඕගොල්ලෝ මෙන්න මෙතන ක්ලික් කරලා access token ගිහිල්ලා ඕගොල්ලන්ට මෙතනින් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට create new token ගිහිල්ලා ඕගොල්ලන්ට මෙතනින් මෙතන කැමති නමක් දීලා ඕගොල්ලන්ට පුළුවන් මේක create token දෙන්න token දීලා ඕගොල්ලන්ට අර code එක අරගන්න පුළුවන් ඒ විදිහට තමයි ඒකේ code එක ගන්නෙ ඊට පස්සේ මේ මම අරන් තියෙන විදිහට ගත්ත ඒවා ටික ආයෙ ඕගොල්ලන්ට මේවා ක්ලික් කරලා මේ code එක ගැනීම කියවන්න එතකොට එහෙම කරොත් ඕගොල්ලන්ට වෙන code එකක් තමයි එන්නේ නැත්නම් මෙතන කෙලින්ම එකපාරින්ම ඕගොල්ලෝ ඒක අරන් තියාගන්න කොහේ හරි හරි ඊට පස්සේ මම ආයෙ මෙන්න මේක දෙනවා
හරි ඒ විදිහට ඕගොල්ලෝ එකින් එක දෙන්න. එකින් එක දුන්නාම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්. හරියට මේක සක්සස් වුණාට පස්සේ හරි මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මෙතනට කැමති නමක් දෙන්න පුළුවන්. මේ විදිහට කැමති නමක් දෙන්න දීලා මෙතනින් ඔයගොල්ලන්ට මේක එන්ටර් කරන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට මෙන්න මෙතන කැමති නමක් කිව්වට ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේවා ටික තමයි ඔයගොල්ලන්ට යූස් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට එක්සැම්පල් එකකුත් මෙන්න මෙතන දීලා තියෙනවා. ඒ වගේ තමයි ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මම try again දීලා මෙතන ඔයගොල්ලන්ට ඊතල වලින් පල්ලයට යන්න පුළුවන්. ඊට පස්සේ මම try again ක්ලික් කරලා මෙතන ආයෙ නම දෙනවා. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට සිම්පල් ලෙටර්ස් වලින් දුන්නාම මේක හරියනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කන්ටිනියු කියන එක සිලෙක්ට් කරලා එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඔයගොල්ලෝගේ මෙන්න මෙතන අහනවා ඇඩ්‍රස් එක. ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ රෙෆර් කෝඩ් එක තියෙනවා නම් ඒක අහනවා. ඒක තියෙනවා නම් මෙන්න මෙතනට දෙන්න. මෙන්න මේ වගේ රෙෆර්ගේ ඇඩ්‍රස් එක තමයි මෙතනට ඕන. ඒක මම පල්ලෙන් දාලා තියන්නම් ඔයගොල්ලන්ට පෝස්ට් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඒක යූස් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මෙතන කන්ටිනියු දෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට ඊට පස්සේ මෙන්න මෙතනට අවශ්‍ය වෙනවා අර හගින් ෆේස් එකේ API කී එක. එතකොට මෙන්න මේ වගේ කී එකක් තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට මෙන්න මේකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. මම කලින් පෙන්නුවා. අන්න එතන ඒක කොපි කරගත්ත එක මෙතනට දීලා ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න තියෙන්නේ. හරි ඔයගොල්ලන්ට මෙතන කී එක දෙද්දි කී එක පෙන්වන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ හරියටම වෙන ටයිප් වෙන්නේ නැති මේ විදිහට මෙතන කී එක ඔයගොල්ලෝ කොපි කරලා මේකට පේස්ට් කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලෝ එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මුල් අකුරු ටික සහ අග අකුරු ටික ඒක හරියද කියලා බලන්න. ඒක හරිනම් ඉස්සරහට යන්න කන්ටිනියු දීලා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ wallet එක setup කරන්න වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කලින් account එකක් තිබ්බනම් ඔයගොල්ලෝගේ ඒකේ private key එක මෙතනට දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ generate කරන්නත් පුළුවන්. මෙන්න මෙතන ඔයගොල්ලෝගේ දැනට use කරන wallet එකක් තියෙනවා නම් ඒකේ address එක උනත් මෙන්න මෙතනට දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට generate කරන්න අවශ්‍ය නැහැ මේකෙන්. ඒකින්ද ඔයගොල්ලෝ web browser එකේ extension එකක් විදිහට තියෙනවා නම් අන්න ඒක මේකට use කරන්න පුළුවන්. හරි. හරි ඒකට තමයි ඔයගොල්ලන්ට මෙන්න Leap wallet එක අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලෝගේ Kepler wallet එක තියෙනවා නම් ඒකේ ඔයගොල්ලන්ට පුළුවන්. ඒකේ තියෙන ඒවා මේ Leap wallet එකට වචන ටික එහෙම import කරගෙන ඔයගොල්ලන්ට මේකෙන් private key එක ගන්න පුළුවන්. එතකොට මේකට ඇවිල්ලා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක මේ විදිහට ගිහිල්ලා ඔයගොල්ලන්ට security and privacy කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන් බලා ගන්න මෙතන show private key කියලා option එකක් තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ මෙතන මේ විදිහට chain එක select කරලා ඔයගොල්ලන්ට ඉස්සරහට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ private key එක ගන්න පුළුවන්. හරි මේකේ මේ විදිහට private key වලට යද්දී ඔයගොල්ලන්ගේ අහනවා chain එක select කරන්න කියලා. ඔයගොල්ලෝ මෙන්න මේ Cosmos hub කියන එක select කරලා මේක ඉස්සරහට ගිහිල්ලා password එක දීලා ඔයගොල්ලෝ private key එක අරගන්න. හරි මේ විදිහට තමයි ගන්නෙ. අනිත් ඒවා ගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ඊට පස්සේ මෙන්න මෙතන enter exit private key කියන එක දීලා ඉස්සරහට යන්න. ඉස්සරහට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ මෙතන මේ private key එක මෙතනින් enter කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ copy කරගත්ත එක මෙතන මේ විදිහට enter කරලා ඔයගොල්ලන්ට මේකෙත් private key එක පෙන්වන්නේ නැහැ ඔයගොල්ලන්ට. enter කරලා paste කරලා enter කරන්න. enter කරාම ඔයගොල්ලන්ට private key එක මෙන්න මේ අකුරු ටිකෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ NISA address එක මෙන්න මේ විදිහට පෙන්නනවා. මේ address එක හරියට බලන්න ඔයගොල්ලන්ගේ browser එකට ගිහිල්ලා මේකේ ඔයගොල්ලන්ට මෙන්න මේ හම්බෙලා තියෙන NISA address එක මෙන්න මේ address එක මන්ද කියලා බලන්න. ඔයගොල්ලන්ගේ address එක නැත්නම් මෙතන NISA කියලා ඔයගොල්ලන්ට add කරගන්න වෙනවා. NISA token එක. මෙතන මෙන්න මේ විදිහට කියලා මෙතනින් add කරගන්න තියෙන්නේ add කරලා නැත්තම්. හරි ඊට පස්සේ මම මෙතන yes correct කියන එක දීලා එහෙම නැත්නම් ඔයගොල්ලෝ re-enter කරන්න පුළුවන්. yes correct කියන එක දීලා ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේවා ටික ඔයගොල්ලන්ට මේ විදිහට මෙතනින් මෙන්න මේ details ටිකක් ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙතන තියෙනවා dashboard සහ OP dash කියලා link දෙකක්. ඒකෙන් ඔයගොල්ලන්ට මෙන්න මෙතන control එකයි මේක click කරලා මේ link එක click කරලා ඔයගොල්ලන්ට මේ website වලට යන්න පුළුවන්. හරි දැන්ට මේක start වෙලා නැති හින්දා ඔයගොල්ලන්ට මෙතන පෙන්වන්නේ නැහැ. හරි ඊට පස්සේ ඊළඟට ගිහලා බලමු. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කලින් මේවා run කරා නම් note run කරා නම් මේවා note run කරපු details මෙතනින් බලා ගන්න පුළුවන්. එක එක වගේ details මේවා click කරලා කොච්චර run වෙලා තියෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. කොයි කාලෙද run කරලා තියෙන්නේ මේවා බලා ගන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ මෙන්න මේවා ටිකත් ඔයගොල්ලන්ට අරන් තියාගන්න මේකේ details ටික. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන start note now කියන එක දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේක start කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට check in deposit status කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්.
එතකොට ඕගොල්ලෝගේ මේ වොලට් එකේ අඩුම නීස කොයින් ප්‍රමාණයක් තියෙනවා 0.01ක වගේ. ඕගොල්ලන්ට කලින් මම කිව්වා මේවා ක්ලේම් කරගන්න කියලා ප්‍රොසෙස් කරගන්න කියලා මේ වොලට් එකට. අර සයිට් එකෙන් මේ සයිට් එකට යන්න ඕන නම් රිෆර් ලින්ක් එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. අපි පෝස්ට් එකේ තියෙනවා ඒ ලින්ක් එක. ඕගොල්ලන්ට ඒකෙන් ගන්න පුළුවන්. හරි. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ ස්ටෙප් කීපයක් කම්ප්ලීට් වෙනවා සහ ඩවුන්ලෝඩ් වෙනවා. මේවා ඕගොල්ලෝ මේක කම්ප්ලීට් වෙනකන් ඉන්න අවශ්‍ය වෙනවා. හරි දැන් ඔයගොල්ලෝ බලගන්න පුළුවන් මෙතන මේක දැන් කම්ප්ලීට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලෝ බලගන්න පුළුවන් 30න් 28ක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඒක ටිකක් කම්ප්ලීට් වෙනකන් ඉන්න ඕන. හරි මෙන්න මේ විදිහට මෙතනින් කම්ප්ලීට් වෙවි යනවා ඔයගොල්ලෝ බලගන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ බලගන්න පුළුවන් ඔක්කොම මෙන්න මේ විදිහට මෙතන කම්ප්ලීට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඩොකර් එක සක්සස්ෆුල් කියලා මෙතන වැටලා තියෙනවා. ඊට පස්සේ Nisa node was successfully bootstrapped කියලා මෙතන වැටලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේකට ඇවිල්ලා මෙතනින් node status එකයි log එකයි බලන්න පුළුවන්. ඊට පස්සේ manage wallet and deposit කියන එකෙන් ඒකට යන්න පුළුවන්. revert menu යන්න පුළුවන්. මේ ටික තියෙනවා. හරි ඊට පස්සේ මේකට ආවට පස්සේ ඔයගොල්ලෝගේ node එක මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. node health කියලා. ඊට පස්සේ මෙතන running කියලා මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. ඊට පස්සේ uptime එකත් මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේ වගේ ඔයගොල්ලන්ට manage කරගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝගේ මෙතන status එකත් මෙතන running කියලා මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට refresh කරාම ආයේ ඔයගොල්ලන්ට මෙතන update වෙලා පෙන්නනවා. ඔයගොල්ලන්ට මේවට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේක ස්ටොක් කරන්න ඕන මෙතන තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් control C කියන එක ක්ලික් කරන් තියෙන්නේ. හරි ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට ඔක්කොම චෙක් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන dashboard එකට යන්න පුළුවන් control එකයි මෙන්න මේ link එකෙන් ක්ලික් කරලා. එතකොට මෙතන තාම මේක not found කියලා තමයි තියෙන්නේ. data ටික නැහැ කියලා. හරි එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලෝ රිෆ්‍රෙෂ් කරලා බලන්න දවසක් වගේ ගිහිල්ලා දවසක් වගේ ඇතුළත ඔයගොල්ලෝ මේක හරියයි. එතකොට මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න. ඒ වගේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් public key එක use කරලා ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලෝගේ තිබ්බ note ටික ඔක්කොම ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට ඒකට ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලෝගේ එකම wallet එක ගන්න ඔයගොල්ලෝ node එකකට use කරේ මෙන්න මේ public key කියන එක ඔයගොල්ලෝ මෙතන copy කරලා ඔයගොල්ලෝ මෙන්න මෙතනට දීලා මේක මෙතනින් enter කරලා බලා ගන්න පුළුවන්. දැන්ට මේක maintain එකක් යනවා. ඒකෙන් හින්දා මෙතනින් දැනට මේක බලා ගන්න බෑ. මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකට ගිහලා ඊට පස්සේ මේ වගේ details මේ විදිහට බලන්න පුළුවන්. හරි ඔය විදිහට තමයි මේක වැඩි වෙන්නේ. ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපේ Telegram channel එකට join වෙලා ඒකට අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒකට join වෙලා ඉන්න පළල link එක තියෙනවා. ඒකට join වෙලා අලුතින් දාන update ඔයගොල්ලන්ට කලින්ම දැනගන්න පුළුවන් YouTube එකට කලින්. ඉතින් මම හිතනවා note run කරන අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඔයගොල්ලන්ට මේවා run කරන්න idea තියෙනවා. ඒවා run කරලා idea ගන්න පුළුවන්. සහ experience එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අනිත් අයගේ මේ වගේ note video නැතුව ඇති කියලා. ගොඩක්ම මේ වගේ details ඔයගොල්ලන්ට share කරන වීඩියෝ හම්බෙන්නේ නැති වෙයි කියලා. ඒ වගේම ඒක නිසා අපේ Telegram channel එකත් එක්ක ඔයගොල්ලන්ට එකතු වෙලා ඉන්න පුළුවන්. subscribe කරලා එකතු වෙන්න.